කොහොමද ඉතින් ඔයාලා හැමෝටම මෙන්න මේ දවසේ අපි නම් ගියා අපේ චූටි බබ්බාගේ අකුරු කියවන එකට බඩු වගයක් ගන්න. මම මේ කියන්නේ අපේ හස්බන්ඩ් මාව පෙන්නන්න කියලා. ඒ වුණාට ඉතින් පාරේ මිනිස්සු බලාගෙන ඉන්න හින්දා මට ලැජ්ජා හිතුණා. ඉතින් අකුරු කියවන්න යද්දී ඇත්තටම ගොඩාක් බඩු ඕන වෙනවා. මම නම් අවශ්‍යම දේවල් ටික විතරයි ඇත්තටම ගත්තේ මෙතනට. මොකද කියන්නේ? කේක් එකක්. ඕ දෙන්නද? ඇයි ඒ? ෆොටෝ එකක් ගන්නකොට කේක් එකක් දෙන්නම් මට චූටි කැල්ලක්. ඕ. හා. ඔයාගේ හැබැයි හැපි බර්ත්ඩේ එක නෙවෙයි. අකුරු කියවනවා. අනේ මට හැපි බර්ත්ඩේ කියෝනේ නිකන්ද. ඉතින් හැපි බර්ත්ඩේ ලබන මාසේ next month තියෙන්නේ. හරිද? දැන් හදද? හරි. දැන් හරි. ඉතින් ගිය සතියේ ජූලි 13 වෙනිදා තමයි ඒ කියන්නේ අපේ බබාට අකුරු කියෙව්වේ අපි. මේ විදිහට බුදුහාමුදුරුවන්ටත් එතකොට ගණදෙවියන්ටත් සරස්වති මෑණියන්ටත් අපි කැවිලි ඒ වගේම ඒ අවශ්‍ය කටයුතු කරලා වෙලා හරියටම වෙලාවට බබාගේ අකුරු කියෙව්වා. සමහර අය හිතන්න පුළුවන් ඒ කියන්නේ මේවට වෙලාවල් ඕනද මේ දේවල් කරන්න ඕනද කියලා. නමුත් ඉතින් මේ දේවල් අපි පුංචි කාලේ ඉඳන් ඒ කියන්නේ චාරිත්‍ර විදිහට කරන දේවල් නේ. ඉතින් ඒ දේවල් මිස් කරගන්න නැතුව කරගන්න මම නම් ගොඩක් ආසයි. ඉතින් මම ඇත්තටම YouTube එක පටන් ගත්තේ බබා චූටිම කාලේ වගේනේ. ඒ වීඩියෝස් එක බලද්දි දැන් ඉතින් එයා ගොඩාක් ලොකුයි. දැන් අවුරුදු 3ටත් ඇත්තටම ළඟයි. දැන් එයාගේ ලබන මාස බර්ත්ඩේ එකත් එනවා. එතකොට එයාට අවුරුදු 3යි. අවශ්‍යම වැඩ ටික ඉවරුණාට පස්සේ මම එයාගේ සුදු ඇඳුම ගලවලා වෙන ඇඳුමක් ඇඳෙව්වා. නැත්තම් ඉතින් දන්නවනේ සුදු ඇඳුම ආයේ සුදුද කියලා හොයන්නවත් දෙන්නේ නැහැ මේ චූටි පැටවු එක්ක. මොකද ඉතින් මොනවා හරි ගා ගන්නවනේ. මං එයාට මේ විදියට පේන්ට් කරන්න ඔය පොඩි පොඩි ඇක්ටිවිටිස් ටිකක් දුන්නා. ළඟ තිබුණේ වගේ. ඉතින් එයා හරි ආසාවෙන් ඒවත් එක්ක සෙල්ලම් කරා. අපේ අම්මා නම් මේ දවස්වල එයාලගේ ගෙදර හිටියේ. ඉතින් මම ඔයාලට කියලා තියෙනවානේ එයා ඇක්සිඩන්ට් වෙලා හිටියේ කියලා. දැන් නම් සනීපෙන් ඉන්නවා. ඉතින් එයාත් ආවා චූටි පැටියව බලන්න. ටවන්න. අඹ පැලේ කොතනද හිටවන්නේ? අම්මා පැලේ. ඔත ආලෝන්නේ වෙන්නේ. අතන උඩ? ඔව් උඩ. ලොකු වෙන්න දාන්න. හා ලොකු වෙන්න දාන්නවා. ආයි මොනවද? ආයෙ මොකුත් නැහැ. අනේ කම්පියුටර් තුනේ. මොනවද? අජන් පැලිට්. මොනවද? අජන් පැලිට්. මොකක්ද? පැලිට්. ඒ මොනවද ඒ? පැලිට් දාලා මිටින් පැලිට් දාලා. පැලිට්. දාලා ඔක්කොම දාන්නේ. හරි. අපේ ගෙදර තත්ත්වය මේ විදිහට තමයි තියෙන්නේ. මොකද චූටි බබාට දැන් හොඳට කතා කරන්න පුළුවන්. ඉතින් එයා මොනවා හරි කියව තමයි හැම වෙලාවෙම ඉන්නේ. මම හැමදාමත් චූටි පුතාගේ ලස්සන දවස් අමතක කරන්නේ නැති වෙන්න අනිවාර්යයෙන්ම මොනවා හරි පැලයක් ගෙනල්ලා හිටවෙනවා. ඉතින් මේ සැරේ ගෙනාවේ පේර පැලයක් ගෙනාවා. ඒ වගේම තව අඹ පැලයක් ගෙනාවා. එක වෙන වර්ගයක අඹ පැලයක්. ඉතින් මම මේ දෙකම හිටෙව්වා.
මොකද එයා ලොකු වුණාම ඒක ලස්සන මතකයක් වෙයි. ඉතින් මේ ලස්සන දවසේ අපේ එනු පැටියට මට කියන්න තියෙන්නේ අනාගතේ ඔයාගේ ජීවිතේ ඔයාටම කියව ගන්න පුළුවන් ලස්සන කතාවක් ලියන්න කියලා. ඒ වගේම තමයි ඔයා කවුරු වුණත් ඔයා ගැන ආඩම්බර වෙන්න පුළුවන් කෙනෙක් වෙන්න. ඉතින් අපිට ඕන එච්චරයි මගේ පැටියෝ. ඔයාගේ ජීවිතේ ලස්සනම දේවල් තව ඉස්සරහටත් තියෙනවා.